මෙන්න මේ මම කතා කරලා ඉවරනාම එන වීඩියෝ පටය අනිවාර්යයෙන්ම නරඹන්න. ඒක නරඹුවොත් ඔයාලට ලස්සන ගමනක් යන්න පුළුවන්. මේක තමයි අනිවාර්යයෙන්ම විය යුත්තේ. ඒක වෙලා නැහැ ගොඩක් දෙනෙක් වෙන්නේ. අද රැයට මහත්තයා ගෙදර එනකොට රණ්ඩු වෙන්නේ නැතුව ආදරෙන් කතා කරන්න පුළුවන් රහසක් තියෙනවා කියලා ඔයා දන්නවද? අද ඉඳන් ඔයාලගේ ගෙදර මේ මනෝවිද්‍යාත්මක රහස් ටික අනුගමනය කරන්න ජීවිතය සම්පූර්ණයෙන්ම ලස්සන වෙයි. පළවෙනි එක තමයි විනාඩි 20 නීතිය. මහත්තයා ගෙදර ආවට පස්සේ පළවෙනි විනාඩි 20 අඩුම ගානේ පළවෙනි විනාඩි 20 එයාට නිදහසේ ඉන්න දෙන්න. බිල් ගැන, සල්ලි ගැන, හෙට තියෙන ප්‍රශ්න ගැන, ළමයින්ගේ ගැටලු ගැන නොයෙකුත් ගැටලු ප්‍රශ්න ඒව ඉදිරිපත් කරන්න එපා. ඩොක්ටර් ජෝන් ගොට්මන් කියන විදිහට පිරිමියෙක්ගේ මොලේ ආතතිය ඉවත් වෙලා යථා තත්වයට පත් වෙන්න අවම වශයෙන් විනාඩි 20ක් ගත වෙනවා. මේක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. සමහරුන්ට විනාඩි 30ක් වෙන්න පුළුවන්, සමහරුන්ට පැයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවට ඔබ තේ එකක් දීලා නිහඬව එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට ඔයාගේ මහත්තයාගේ හෘද ස්පන්දන වේගය අඩු වෙලා එයාව ගෙදර පරිසරයට හුරු වෙනවා. මේක එයා ගෙදර පරිසරයට හුරු කරන අත්‍යවශ්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක්. දෙවැනි දේ තමයි ඔබතුමිය බිරිඳක් විදියට මහත්තයා ගැන හිතන විදිය වෙනස් කරන්න. බලන්න උදේ පාන්දර නැගිටලා වැඩට ගිහිල්ලා රෑ වෙනකන් වැඩ කළා වාහනවල නැගලා ආපහු ට්‍රැෆික් එකේ ගෙදරට එනවා. ඇයි එයා එච්චර මැරිගෙන වැඩ කරන්නේ? බිරිඳටයි දරුවන්ටයි තියෙන ආදරේට. එයා එයාගේ යුතුයකම විතරක් ඉටු කරනව නෙමෙයි. එයාගේ ආදරේ භාෂාව, එහෙම නැත්නම් අපි කියනවා act of service, සේවය කිරීම. ඒක තමයි එයාගේ ආදරේ භාෂාව. හිතන්න එයාට කොච්චර ගැටලු වලට රැකියා ස්ථානේ මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. වැඩට යනකොට ආපහු වැඩට එනකොට පාරේ කොච්චර ගැටුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? පිරිමින් සාමාන්‍යයෙන් තමන්ගේ සිදුවෙච්ච මානසික ප්‍රශ්න කාන්තාවන් වගේ කියන්නේ නැහැ. ඒක පිරිමින්ගේ ස්වභාවය. ඉතින් එයා මේ වේදනාවන් දරාගෙන තමයි ගෙදරට එන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ කැපකිරීම, මේ හොයන හැම සතයක්ම ඔයාගේ ආදරය කියන බැංකු ගිණුමට දාන සල්ලි කියලා හිතන්න. ඒක මෙනෙහි කරන්න, ඒක දකින්න එයා ඔබට කොච්චර ආදරේද කියලා. අනිත් එක තමයි මේ විෂ සර්කල් එක, විෂම චක්‍රය කඩලා දාන්න පුළුවන් හොඳම බෙහෙත තමයි ඇප්‍රීසියේෂන්. එහෙම නැත්නම් අගය කොට සැලකීම. මේක බලන රත්තරන් නෝනවරු මතක තියාගන්න මේ අගය කිරීම කියන එක හරිම වැදගත්. හැබැයි හුඟක් වෙලාවට නැත්තෙත් මේකම. හස්බන්ඩ්ගේ අඩුපාඩු ඕන පදම් කියන්න පුළුවන්. ඕන පදම් චෝදනා මුඛයෙන් කතා කරන්න පුළුවන්. හැබැයි ඔබ කී පාරක් එයාව ඇත්තටම අගය කරා. ඔයා අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ. ඔයා අපි වෙනුවෙන් නිසා නේද මෙච්චර රෑ වෙලා ගෙදර එන්නේ. ඔයා අපි නිසා නේද මෙච්චර ඕටි කරන්නේ. බලන්න ඔබ එහෙම අහලා තියෙනවද කියලා. මතක තියාගන්න මේ වගේ පොඩි අගය කිරීමකට පුළුවන් එයාගේ ඔළුවේ තියෙන ලොකු විශාල බර අඩු කරලා දාන්න. ඒක ඒ තරම්ම ප්‍රබල බෙහෙතක්. ඒ වගේම මේක බලන ආදරණීය මහත්තුරු ඔබත් මතක තියාගන්න ඕන. බිරිඳ ගෙදරකට වෙලා රස්සාවක් නොකරනවා වුණත් එයා